ආයුබෝවන් පැරඩයිස් හෝම් ඇන්ඩ් ගාඩන් අපේ YouTube channel එකෙන් ටික දවසකට පස්සේ එන්නකෝ අලුත් වෙන හැඩවෙන මගේ මිදුල බලන්න. පහුගිය ටිකේම ඉතින් ඔයාලා ඉල්ලීම් කරේ මිදුල පෙන්වන්න කියලානේ. ඕකිඩ් මල් වලට ආස ඔයාලට ඔන්න දැන් ආපහු පිපිලා තියෙනවා බලන්නකෝ. මේ දම්පාට වර්ගය මං ඔයාලට මීට කලිනුත් පෙන්නලා තියෙනවානේ. නිතරම මල් පොකුරු පිටින් එන ශාකයක් තමයි මේ. මේ ඩෙන්ඩ්‍රෝබියන් ඕකිඩ් එකේ පාට කහත් නෙමේ, කොළත් නෙවේ, සුදුත් නෙවේ. බලන්නකෝ හරිම ලස්සන චාම් පාටක්. ඊතුරු මල් ටික පෙන්නන්න කලින් මේ පුංචි වැඩෙත් බලාගෙන යන්නකෝ. මේ මොකක් වගේද පේන්නේ? ඔයාලා දන්නවනේ මට තියෙන පුංචි බිමක් කියලා. ඉතින් ඒ ඉඩ හසුරව ගන්න තමයි මේ උපක්‍රම ඔක්කොම. මේ සෝබාදහමේ සංසිද්ධි කොච්චර ලස්සනද පුදුමාකාරද කියලා බලන්නකෝ. ඔන්න අද දවසේ තියෙන කැකුළු පහුවෙනිදට සම්පූර්ණ මල් වෙලා කොච්චර ලස්සනක් ගෙනත් දීලා තියනවද කියලා බලන්නකෝ. මේ තියෙන්නේ වැල් රෝස් එකක්. මේ තියෙන්නේ කඩුපුල් කැකුළු. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මේ පුංචි කඩුපුල් එකක්. තනි මලක් මොකද කියලා මේ බලන්නකො. අනිත් ඒවා අධික වැස්සට හැලිලා ගිහිල්ලා. හරිම ලස්සන වෙල්වර්ට් රෙද්දකින් මහපු මලක් වගේ. මෙයාගෙත් ඉතින් දැන් හොඳට තිබුණු මල් කීපයක්ම වැටිලායි තියෙන්නේ. මේ මල් වලටත් ඉතින් වැස්ස ඒ තරම්ම ගැලපෙන්නේ නෑ. ඒත් ඉතින් පැලනම් හොඳට පඳුරු දාලා ලස්සනට හැදෙනවා. මේ තියෙන්නේ රෝස පාට අජිමිනාස්. රතු සහ දම් පාට දෙකම තිබුණට තාම පිපිලා නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මේ ගෝල්ඩන් බෙල් කියන වර්ගයේ මීට වඩා තද පාට මලක්, ඒ කියන්නේ තද කහ පාට මලකුත් තියනවද කියලා. මේක ටිකක් ලා පාටයි වගේ. මේ බීරලු කඩුපුල් එකේ මලක් දකින්න මං ඉන්නේ හරිම ආසාවෙන්. හැබැයි ඉතින් දලු දාලා හැදුනට තාම මල් නෑ. ඒ වගේම තමයි තාමත් මල් බලන් ආසාවෙන් ඉන්නවා මේ ඔන්සීඩියම් පැලෙත්. මේ බලන්නකො පුංචි උනත් ඉතින් මේ මල් පිපිලා ගෙදරට ගේන සිරියාව. මේ පැලනොප්සී මල් පිපුණහම ඒ නටුව කඩලා දාන්න එපා. හිතන්නෙත් නැති විදිහට පොහොට්ටු වෙනවා. මාත් ඉතින් ඒ අත්දැකීම ගත්තේ මෙයාගෙන්ම තමයි. අපි සාමාන්‍යයෙන් මලක් පරුණාට පස්සේ නටුව කඩලා දානවනේ. එහෙම කරන්න එපා. දිය රෝස වලට ආස කරන අයත් මෙන්න මේ පාට බලාගෙන යන්නකෝ. ලස්සනයිද කියලා මටත් කියන්නකෝ. ඔයාලට මතකයි නේද මේ ගහ මම බයෙන් කැපුවා. ඔන්න දැන් මේ කඳ කොටස මොටායෝ දාලා හැදීගෙනයි එන්නේ. ඇත්තටම ඉතින් මං බයේ හිටියේ මේක හැදෙනකන්. මේ තියෙන්නේ අනිත් කොටස් දෙක. ඒකත් ගැටලුවක් නැතුව හැදෙයි වගේ. බලමුකෝ නේද? මොනවා කරන්නත් ඉතින් රිස්ක් එකක් ගන්නම වෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ අවුව වැඩි වුණොත් වේලෙනවා, වැස්ස වැඩි වුණොත් කුණු වෙනවා. දැන් නම් ඉතින් ටිකක් සෙටල් වෙලා තියෙන්නේ. බලමුකෝ අපි. හැමෝම අහන්නේ කෝ කිඩ් මල් කියලා. ඉතින් ඔන්න බලා ගන්නකෝ. ඔයාලා ආසයිනේ. මේ වර්ගය අර මං ඉස්සරලා පෙන්නපු වර්ගයේ ලොකු එක. මේකේ හැදෙන්නේ මල් කීපයයි, කොළත් ලොකුයි, මලුත් ලොකුයි. මේ තියෙන්නේ බර්කින්. මේකත් ඉතින් කට් කළාට පස්සේ පැල කීපයක් දාලා හැදිලා. මේ තියෙන්නේ දැන් උඩ කොටස. මෙන්න මේකෙන් පැල ඇවිත් හොඳින් හැදීගෙනයි එන්නේ. මෙන්න මේ විදිහට බෝ කරගන්න මං ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවනේ. මෙන්න මේ ලොකු කලේ දැන් නම් ඉතින් ජරාවාස වෙලා. මේකට ඉතින් පොඩි රෙපියාර එකක් දෙන්න තමයි මේ යන්නේ. මං හිතුවා මේකට සුදු පාට ගෑවොත් හොඳයි කියලා. ඔයාලත් මට අදහස් කියන්නකෝ.
ඔක්කොටම කලින් ඉතින් මේක සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. ඇත්තටම ඉතින් වැහි දවස්වල මේ වගේ දේවල් දියසෙවල් වලින් තමයි ආරක්ෂා කරගන්න අමාරු. බැලූ බැල්මට බංකුවක් වගේ පෙනුනට මේක රැක් එකක්. හැම තැනම මෙන්න මේ විදිහට විසිරිලා තියෙන මල් ටික එක කොටසක් හරි ඒකෙන් තියන්නයි හදන්නේ. එතකොට ඉතින් මට පිළිවෙලට තියාගන්නත් පුළුවන් ඉඩත් ඉතුරු වෙනවනේ. මේ බලන්නකො මේ විදිහට තියෙනකොට සර්පයන්ට උනත් මේක රජදහනක් වෙන්න පුළුවන්. මෙන්න දැන් ඉතින් රැක් එක ස්ථානගත නම් කළා. ඊට පස්සේ ඉතින් මල් පෝච්චි ටික පිළිවෙලට තියාගන්න තමයි තියෙන්නේ. ඊට කලින් ඉතින් මේවා ටිකක් සුද්ධ කරන්න එපා. මඩ ඉහිලා දියසෙවල් බැඳිලා මේවත් ඉතින් අපිරිවෙල අපිරිසිදු වෙලා. ඔන්න බලන්නකො දැන් රැක් එකෙන් තිබ්බහම කොහොමද පෙනුම කියලා. මේක ඉතින් ලස්සන වෙන්න නම් එක වර්ගයේම පෝච්චි තියන්න වෙයි. බලමුකෝ තව ටිකක් වෙනස් කරන්න. මේ බලන්නකො කවුද මේ අමුත්තෝ ටික කියලා. අනේ ඉතින් මේ වගේ 6 දෙනෙක් ඉන්නවා පාරට ගෙනත් දාපු පැංචෝ. මේ ඉන්න පැංචෝ දෙන්න නම් ගෙවල් දෙකක් හොයලා දෙන්න පුළුවන් වුණා. තවත් 4 දෙනෙක් ඉන්නවා අපේ එක්කනා මෙහෙම ඉතින් හඳුන්ලා දෙන්න හැදුවට කැමති නෑ. එයා ඉතින් ඊර්ෂ්‍යාකාර බවුවෙක්නේ. මේ වගේ අසරණෙක් දැක්කොත් මොකක් හරි පිහිටක් වෙන්න ඉතින් උත්සාහ කරමු කෑම කටකින් හරි. ඔන්න බලන්නකෝ සුදු පාට ගෑවට පස්සේ කොහොමද කියලා. මේක උඩින් ඉතින් දැනට මේ මල් පැලේ තියන්නම්. ඊට පස්සේ මේකට ගැලපෙන ලස්සන එකක් හොයාගන්න ඕනේ ඉතින්. ඔයාලට මතකයිනේ මේ හදපු මල්ලාරුක්කුව. මේක ඉතින් බර වැඩි වෙලා කාලේ පැනලා දැන් ඉතින් මුක්කුවකුත් ගහලා. බලන්නකෝ දැන් ඉතින් වෙනස් කරන්න කාලේ හරි. ඔන්න ඉතින් ස්ථීරවම හදපු මගේ අලුත් මල්ලාරුක්කුව. ඔන්න බලන්නකො කොහොමද කියලා ලස්සන. ඉතින් දැන් මෙයාව නම් එක වැලක් හැටියට තමයි යවන්න හිතාගෙන ඉන්නේ. වැල් ගොඩාක් පටලැවිලානේ මේ ගැටලුව ඇති උනේ. ඒකටත් තව චුට්ට දවසක් දෙන්නකෝ මෙයා හරියට හදාගන්නකම්. මේ බලන්නකො මේ තියෙන්නේ තාරා. මේ වගේ මල් ආරුක්කුවකට මේකත් කියාපු මල් වර්ගයක්. බලන්නකො විදි දෙකකටම මේ මල ලස්සනයි. මේ තියෙන්නේ වේලුණු කරලක් සහ අමු කරලක්. මේකත් ඉතින් මල් ආරුක්කුවකට වගේම තාප්පයක් දිගේ යවන්න උනත් හොඳ මල් වර්ගයක්. ඔන්න ඉතින් මගේ මිදුලේ පැතිකඩක්. ඔයාලත් අදහසක් ගන්න තියෙනවා නම් ගන්නකෝ. වියදම් අඩුවෙන් හදන මල් වර්ගත් මේ අතර ගොඩක් තියෙනවා. ඒ වගේම මේ වැට එහෙම අඩුම වියදමින් උළු වලින් හදලා තියෙන්නේ කියලා මම කලිනුත් කියලා තියෙනවානේ. ඊට පස්සේ පොඩි පොඩි අලංකරණ කටයුතු වලටත් යොදාගෙන තියෙන්නේ ලී, දිරපු මුල් වගේ දේවල්. ඒ වෑනුත් දෙයක් ගන්න තියෙයි. අනිත් එක ගොඩක් මල් හැදෙන පැල වර්ග තමයි මේ වින්කා, දිය රෝස වගේ දේවල්. ඒ වගේනුත් ලස්සනක් මිදුලට එකතු වෙනවා. ඉතින් මේ ගමන් මගේ තවත් එක පියවරක් අද මෙහෙම නිමා වෙනවා. ආයෙත් දවසක හම්බ වෙමුකෝ. ආයුබෝවන්.